දැන් අපි ලෑස්තිලා ඉන්නේ සිරස අපේ පෙට් ක්ලිනික් එකට. අද ගෙනල්ලා තිනවා ලෝකේ ඉන්න හොඳම චණ්ඩියෙක් අපේ ප්‍රෝග්‍රෑම් එකට. Dr. good morning. Good morning Samir. මම මේ පැත්තේ ඉන්න එක ගැන ඉතාමත් සන්තෝෂ වෙනවා අද වගේ දවසක. ඒකට හේතුව මේ ඉන්න කෙනාව චුට්ටක් දැක්ක ගමන් දන්න කට්ටිය අඳුරනවා ඇති. ඒකම අපිත් එක්ක අද සුනකයන් මේ වගේ අමාරුවෙන් ඉන්න අමාරුකාරයන්ව ට්‍රේන් කරන්න පුළුවන් කෙනෙක් තමයි අපිත් එක්ක ඉන්නේ ප්‍රසාද් දේවසුරේන්ද්‍ර. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඔයාම ඔයාව තියාගන්න ડોක්ටර් අපි කතා කරමු. රොට්වයිලර් මෙයාගේ ඉතිහාස කතාව පොඩ්ඩක් මට කියන්න. ඔව් සමීර දැන් මේ අපි පහුගිය සති කීපෙම අපේ ප්‍රේක්ෂකයන්ට අපි අඳුරලා දුන්න ටිකක් පොඩි බ්‍රීඩ්ස් නේ, ටොයි බ්‍රීඩ්ස් නේ. නිසා අපි ටිකක් අද තීරණය කරා චණ්ඩියෙක්ව අඳුරලා දෙන්න. අර සමීර කිව්වා වගේම අපේ බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙන මෙයා හරි චණ්ඩිය කියලා. ඇත්තටම චණ්ඩිය. අපි ඉතිහාසය අරන් බලමුකෝ මේගොල්ලෝ මොනවටද යොදාගත්තේ කියලා. ඉතිහාසය ගත්තොත් එහෙම මේගොල්ලෝ මේ විශේෂයෙන් මේ යුරෝපයේ ජර්මනියෙන් තමයි මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ. යුරෝපය ආශ්‍රිතව. අපි දන්නවා සමීර දැන් යුරෝපයේ ගොඩක් ඔය ගව පට්ටි වගේම බැටළුවෝ ඉන්නවනේ. දැන් ඒගොල්ලෝ පළවා හරින්න. දැන් අපි දැන් නම් දකිනවා ගොඩක් වෙලාවට මේවට පාවිච්චි කරන හෙලිකොප්ටර්ස්. ඒව සඳහා හර්ඩින් ඩොග්ස්ලා කියලා කියන්නේ. මේගොල්ලෝ ඒගොල්ලෝ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ අර දැන් හොර සතුරු ඇවිල්ලා දැන් ඉස්සර වගේම තමයි හරක් හොරෙන් අරන් යනවා. එහෙම නැත්නම් බැටළුව හොරෙන් අරන් යනවා. මෙන්න මේ සොර සතුරුන්ගෙන් ආරක්ෂා කරගන්න. ඒ වගේම දැන් ඒ අදාළ ගොවිපලේ ගොවි මහත්තයා දැන් මේකේ අස්වැන්න ලබාගෙන එහෙම නැත්නම් මේ මස් විකුණලා කිරි විකුණලා ලබාගත් ආදායම අරගෙන නිවෙස් වලට යද්දි හොර සතුරුන්ගෙන් ආරක්ෂා වෙන්න ඕන නා. ඒගොල්ලෝ මොකද කරේ සමීර මේගොල්ලන්ගේ මුදල් පසුම්බිය අරගෙන මේ රොට්වයිලර්ගේ කරේ බැන්දා. එතකොට කවුරුත් මෙයාට ලං වෙන්නේ නැහැ. ඉතින් මුදල් පසුම්බියට ලැබෙන්න ඕන හොඳම ආරක්ෂාව ලැබුණා. ඉතින් ඒ වගේම පළවෙනි ලෝක යුද්ධේ දෙවන ලෝක යුද්ධේදී මේගොල්ලෝ පාවිච්චි කරේ ගොඩාක්ම සමීර ඔය විශේෂයෙන් මේගොල්ලන්ගේ ඔය පණිවිඩ හුවමාරු කරගන්න සහ ආරක්ෂාව සඳහා වොච් ඩොග්ලා විදියට ඒ වගේම සමහර ඉව කටයුතු සඳහා ඒ වගේ ගොඩාක් මේ පළවෙනි ලෝක යුද්ධේ දෙවන ලෝක යුද්ධේ මේගොල්ලෝ ගොඩාක්ම යොදාගත්තා. ඉතින් ඊට පස්සේ දැන් මේ ලෝක යුද්ධත් ඉවරලා දැනටත් මේගොල්ලෝ පොලිස් ඩොග්ස්ලා විදියට පාවිච්චි කරනවා. ඊට අමතරව හොඳ වොච් ඩොග් කෙනෙක් ගෙදරට ඇති කරන්න පුළුවන් හොඳ ආරක්ෂකයෙක් තමයි අද අපි මේ අඳුරලා දෙන බ්‍රීඩ් එක මොකද්ද ડોක්ටර්? රොට්වයිලර් කියන බ්‍රීඩ් එක. බ්‍රීඩ් එක තමයි නෑ මෙයාගේ මික්ස් එකක් තියෙනවද හදපු සතෙක්ද රොට්වයිලර් කියන්නේ? ඔව් ඇත්තටම මේගොල්ලන්ගේ අතීතයේදී ඇවිල්ලා තියෙන මේ සුරතලුන් වර්ගයමයි. අර අපි දන්නවා සමහර වෙලාවට නම් සමහර ජාන එකතු කරලා හදන මේගොල්ලෝ අතීතයේ සිට 1900ට කලින් කාලේ ඉඳලම මේ රොට්වයිලර් කියන බ්‍රීඩ් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. යම් කිසි ජාන දියුණු කිරීමක් කරලා තියෙනවා මේගොල්ලන්ගේ ගති ලක්ෂණ තව හොඳට දියුණු කරන එක අපි කියන්නේ බ්‍රීඩර්ස්ලා විසින් කරන දෙයක්. හොඳ ලක්ෂණ ඉතුරු කරගෙන අර ඕන් නැති ලක්ෂණ ඉවත් කරන්න බ්‍රීඩර්ස්ලා විසින් යම් දේවල් කරලා අද වෙද්දි ඉතාලම හොඳ වොච් ඩොග් කෙනෙක් විදිහට මේ රොට්වයිලර්ස්ලා ලෝකෙට බිහි කරලා තියෙනවා. ප්‍රසාද් මට එන ඊළඟ ප්‍රශ්නේ මේ වගේ කෙනෙක්ව ඔය වගේ මෙල්ල කරගෙන හදාගන්න පුළුවන් කමක් තියෙනවද? මේ පෙට් ඩොග් කෙනෙක් නෙවෙයි. මේක ගෙදරට ගැලපෙනවද? ඔව් මෙහෙමයි මේගොල්ලෝන්ගේ දැන් ලංකාවේ කට්ටිය සාමාන්‍යයෙන් රොට්වයිලර් කිව්වම නමටත් බයයි. එහෙම බය වෙන්න ඕනේ නැහැ. මේගොල්ලෝන් හරියට කන්ට්‍රෝල් කරලා හැදුවොත් පාරේ වුණත් අතහැරලා තියන්න පුළුවන්. මොකද මං ගාව ඉන්න අපේ සතෙක් එයාව මම පාරෙත් අතාරිනවා. කාවවත් හපන්නේ නැහැ. ඒකට කරන්න ඕනේ ඉස්සෙල්ලාම බේසික් ඔබීඩියන්ස් ට්‍රේනින් එක කරන්න ඕනේ. ඒ කියන්නේ කන්ට්‍රෝල් එක. දැන් කන්ට්‍රෝල් එක හදාගන්නේ සාමාන්‍ය මෙයාව කටෙන් අල්ලන්න ඕනේ. මෙහෙම කන් වලින් මෙහෙම අල්ලන්න ඕනේ. මේ අත් වලින් එහෙම අල්ලලා පොඩි කාලේ ඉඳන් පුරුදු කරගන්න ඕනේ. එහෙම වුණාම ලොකු වුණාම හපන්නේ නැහැ. එතකොට මෙයාගේ අයිතිකාරයාට මේ කියන්නේ වන් මාස්ටර් ඩොග් කෙනෙක්ද මේ? හරියට ට්‍රේන් කරොත් වන් මාස්ටර් ඩොග් කෙනෙක් වෙන්නේ නැහැ. කියන්නේ ඒ අයිතිකාරයාගේ හැටියට තමයි බල්ලව ට්‍රේන් කරන්නේ. සමහර අයිතිකාරයෝ මේ ඩොග් කෙනෙක්ව අපි ගන්නවා නම් ට්‍රේන් කරන්න කොච්චර වගේ කාලෙකද ගන්න ඕනේ රොට්වයිලර් කෙනෙක්ව? ට්‍රේන් කරනවා නම් 4 months වලින් ට්‍රේන් කරන්න පටන් ගන්න ඕනේ මේගොල්ලෝ. ඒට කලින් බෑ මොකද ඒට කලින් මේගොල්ලෝන්ගේ මොලේ වැඩෙන්නේ නැහැ. ඒ හින්දා අවබෝධයක් ගන්න පුළුවන් මොලේ හැකියාව තියෙන්නේ ඒක. 4 months වලින් තමයි ට්‍රේන් කරන්න පටන් ගන්න. ડોක්ටර් මේ අපි ගන්න සුනකෙක්ව යම් දේවල් වලට පුරුදු පුහුණු කරගන්න. එහෙම නැත්නම් ඩොග් කෙනෙක්ව ට්‍රේන් කරගන්න එක ගෙදර කොයිතරම් වැදගත්ද?
සමීර ගෙදරට එන්න කලින් මං කියන්නම් අපිට ගොඩක් වැදගත් පශු වෛද්‍යවරු විදිහට. දැන් අපේ මේ හොස්පිටල් එක අපේ රෝහලට මේ සමගිය සතෙක් ගෙනාවට පස්සේ පුරුදු කරලා නැත්නම් දැන් මේ ප්‍රසාද් කිව්වාගේ අපිට සමහරලාට මේගොල්ලන්ගේ දිව පරීක්ෂා කරන්න ඕනේ. දත් පරීක්ෂා කරන්න ඕනේ. සමහරලාට අපි දැකලා තියෙනවා ගෙදර ඉන්න සියලුම පිරිස ආවිල්ලා වුණත් මෙයාව හැන්ඩල් කරගන්න බෑ. ඉතින් කොහොමද අපි ප්‍රතිකාර කරන්නේ? ඒ අපේ පැත්තෙන් ගත්තාම. අනිත් පැත්තෙන් ගත්තාම ගෙදරක මේ රොට්වයිලර් කෙනෙක් ආරක්ෂාවට ඇති කරාට ගෙදර නිවසේ කට්ටියට හැම කෙනෙකුට මෙයා ළඟට යන්න පුළුවන් වෙන්න ඕනේ. නිවසේ කුඩා දරුවෙක් ඉන්නවා නම් ඒ කෙනාට පවා මෙයාට ලං වෙන්න පුළුවන් වෙනවා. අර ප්‍රසාද් කිව්වා වගේ මේ රොට්වයිලර්ස්ලා නිවැරදිව පුහුණු නොකිරීම නිසාම තමයි අපේ හිතවතුන් පුරුදුලා තියෙන රොට්වයිලර් කියලා නම අහද්දිත් නිකන් අර ඇඟ නිකන් හිරි වැටෙන ගතියකටපත් වෙන්නේ. ඉතින් මේගොල්ලෝ එහෙම බය වෙන්න ඕනේ සුනක වර්ගයක් නෙවෙයි. ආරක්ෂාවට වගේම ගෙදර සුරතලයටත් ඉතා හොඳයි. පුහුණු කරවීම ඉතාම අත්‍යවශ්‍ය වෙන්නේ ගෙදර කට්ටියට වගේම පශු වෛද්‍යවරුන් තමයි මේගොල්ලෝ ගොඩාක් පුහුණු කිරීම වැදගත් වෙන්නේ. රොට්වයිලර් කෙනෙකුට තියෙන ලෙඩ රෝග මොනවද? අතර මේගොල්ලන්ගේ දැන් එන බොහෝ වෙලාවට අපිට එන ලෙඩ රෝගයක් තමයි මේ හිප් ඩිස්ප්ලේසියා කියන එක. අපි කියන්නේ උකුල් නැටේ මේගොල්ලන්ගේ උකුල් නැටේ යම් කිසි විදියකට පැත්තකට පනින්න බලනවා. ඒක අපි සරලව කියන අපි ඉස්සරහට ඒක ගොඩක් විස්තර කරනවා. ඉතින් ඒ වගේ හිප් ඩිස්ප්ලේසියා කියන තත්ත්වය ගොඩක් වෙලාවට මේගොල්ලන්ට බලපානවා. ඊට අමතරව මේගොල්ලන්ගේ සමහර ජාන ආශ්‍රිත වෙන ලෙඩ තියෙනවා. සමහරවිට අපිට හැදෙන ලෙඩම දියවැඩියාව, හෘද රෝග මේගොල්ලන්ට ගොඩක් බහුලයි. ඒක නිසා අපි කෑම පාලනය සහ අපි දැන් සාමාන්‍ය සමීර අපි වුණත් කෑම පාලනය කිරීම ඒ වගේ දේවල් කරනෝනේ. දැන් මේගොල්ලන්ට උනත් ලබා දිය යුතු නිවැරදි ආහාර වේලක් තියෙනවා. අපි ඉස්සරහ වැඩසටහන් වල දේව කතා කරනවා. විශේෂයෙන් මේ හිප් ඩිස්ප්ලේසියා කියන තත්ත්වය තමයි මේගොල්ලන්ට ගොඩක්ම වෙලඳෙන්නේ. මස් දෙන්න ඕනේද ගොඩක් මේගොල්ලන්ට? එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට ප්‍රෝටීන් නිවැරදි ප්‍රමාණවලින් මස් වලින් විතරක් නෙවෙයි ප්‍රෝටීන් සෝස් එකක් වෙන්නේ. මස් ලබා දීම හොඳයි. නමුත් මගේ පෞද්ගලික මතය වෙන්නේ හරක් මස් ලබා දීම සම්පූර්ණයෙන්ම අත්හරින්න. අතහැරලා වෙන ප්‍රෝටීන් අපි ඉදිරියට කියලා දෙන්න කොහොමද අපි ඔබගේ සොරතරාට අවශ්‍ය නිවැරදි විටමින් මිනරල්ස් ඒ වගේ khනිජ හැම දෙයක්ම ලබා දෙන්න නිවැරදි මාත්‍රාවන් තියෙනවා. අපි ඒවා ටික හරියට හරිගස්ස ගත්තොත් සමහරලාට මේ මස් වලින් සමහරව හිතනවා මේ සුනකේ ඉන්න මස් වලින් පමණක් පෝෂණය එහෙම අවශ්‍ය නැහැ. ඊට අමතරව ඩොග් ෆුඩ් වගේ දේවල්. ඒවා කොහොමද ලබා දෙන්න අපි ඉස්සරහ වැඩසටහන් වලින් කතා කරනවා කියන්නේ. ප්‍රසාද් මම දැනගන්න කැමතියි දැන් කාම් සේත් මොන හරි දෙයක් අපි ට්‍රූ කරාට පස්සේ ඩොග් මේ ගිහිල්ලා මේක අරගෙන ආපහු තමන්ගේ අතට ගෙනත් දෙන්න. මේ ගානට ට්‍රේන් කරගන්න කොච්චර කාලයක් යනවද? මාස 4දී මෙයාව අපි අතට ගත්තොත්. මේගොල්ලන්ට සාමාන්‍යයෙන් මාස 3ක් යනකොට ඔක්කොම ට්‍රේන් කරලා ඉවර වෙන්න ඕනේ. හැබැයි මෙහෙමයි. දැන් ඩොග් ට්‍රේනර් විතරක් ට්‍රේන් කළා මදි. ඩොග් ට්‍රේනර් කෙනෙක් සාමාන්‍යයෙන් සුමානයකට සැරයයි එන්නේ. හැබැයි ඒක අර අපි දැන් ඉස්කෝලේ ගියාම හෝම්වර්ක් කරන්නේ. ඒ වගේ ගෙදර කට්ටිය දවසකට විනාඩි 20ක් කරන්න ඕනේ. ඩොග් ට්‍රේනර් කියන දේ. නැත්තම් වෙන්නේ ඩොග් ට්‍රේනර්ට විතරයි බල්ලා ට්‍රේන් වෙන්නේ. ඒක කරන්න ඕනේ. මේ වගේ ඩොග් කෙනෙක්ව ට්‍රේන් කරගත්තොත් කොයිතරම් මොන වගේ දේවල් කරගන්න පුළුවන් කමක් තියෙනවද? රොට්වයිලර් කෙනෙක් මොන වගේ අංශවලටද වැඩිම දක්ෂතාවයක් තියෙන්නේ? මෙයාව ගාඩ් ඩොග් කෙනෙක් කරන්න පුළුවන්. ඕන නම් ගාඩ් ඩොග් කෙනෙක් කරන්න පුළුවන්. ඕන නම් පෙට් ඩොග් කෙනෙක් උනත් කරන්න පුළුවන්. තව මේගොල්ලොන්ගේ තියෙනවා තීක්ෂණ බුද්ධියක් තියෙනවා. දැන් මේගොල්ලෝ ලොකෝ වුණාම මේගොල්ලන්ට දැන් අපි මොකක් හරි හිතුවොත් එයාට තේරෙනවා ඒක. ඒ හින්දා මේගොල්ලෝ හොඳටම ට්‍රේන් කරාම අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. කියන්නේ ගේට්ටුව අරින්න වුණා ට්‍රේන් කරන්න පුළුවන්. ડોක්ටර් ඊළඟ කාර්යය මම දැනගන්න ඕනේ රොට්වයිලර් කෙනෙක් සල්ලි දීලා ගන්නව නම් මුදල කීයක් වගේ වෙනවද? සාමාන්‍යයෙන් දැනට නම් ඇත්තටම වෙළඳ පොලේ ගොඩාක් වෙලාවට මේගොල්ලෝ යන්නේ රුපියල් 30000 35000 අතර. ඔක ඉතින් ගොඩාක් එහෙම වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ සාමාන්‍යයෙන් 30000 35000 තමයි ප්‍රමාණය. එහෙනම් ගොඩාක් ස්තුතියි ડોක්ටර් ප්‍රසාද් ගොඩාක් ස්තුතියි. ඒ කියන්නේ මේ සුනුකෙක් වුණත් අපිට බොහොම හුරතලෙක් බවට පත් කරන්න පුළුවන් කියන කාරණේ තමයි පැහැදිලි කරේ. එහෙනම් අද ඉඳන් මම රොට්වයිලර්ට බය නැහැ. ගොඩක් ස්තුතියි ડોක්ටර්. අපි ලබුරු සුමානෙත් හොඳ දෙයක් ගැන කතා කරමු. රැඳී සිටින මේ ඔබේ ජීවිතයයි.